නමස්කාරය කියන්නේ හැමදෙනාම පංචශීලය සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิඅපි හැමෝම එකට තෙරුවන් වන්දනා කරමු. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතෝ සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලායේස භගවතෝ ශාවක ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා
පතිගන්හාතු මුත්තමං වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං නොතං සත්තා වන්දේ තං බෝධි හිමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අංපිතේ නමස්වාමි බෝධි රාජා නමස්තුතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඔබ දැන් ආවේ නව දිල්ලියට. නව දිල්ලිය කියන්නේ ඉන්දියාවේ අගනුවර. අර පාරෙන් එහා පැත්තේ තියෙන්නේ නිව් දිල්ලි රේල්වේ ස්ටේෂන් එක. දුම්රිය නැවතුම් පොළ. එතකොට මේ නවාතනේ නම තමයි ශ්‍රී ලංකා ගෙස්ට් හවුස්. මේක අපේ රටට අයිති. අපේ රටේ ආගමික කර්තව්‍ය අමාත්‍යාංශය යටතේ ඉන්දියාවේ තියෙන තානාපති කාර්යාලයෙන් මහ කොමසාරිස් කාර්යාලයෙන් තමයි මේ අධීක්ෂණ කටයුතු කරන්නේ. මේක මැතිනිගේ කාලේ ඉන්දියාවේ ආණ්ඩුවෙන් ලංකාවේ ආණ්ඩුවට කරපු පරිත්‍යාගයක් මේ ඉඩම. මෙතන 225කට විතර ඉන්න පුළුවන් පහසුකම් තියෙනවා. එතකොට මේ පාරෙන් එහා පැත්තේ තියෙන ස්ටේෂන් එකනේ අපි හරියට කොළඹ කොටුවේ ඉන්නවා වගේ. අපේ රටේ ප්‍රධාන දුම්පේ නැවතුම්පොළ තියෙන්නේ කොළඹ කොටුවේ. කොළඹ කොටුවට පාන්දර 4ට 5ට හෝ වේවා දවල් දවසක හෝ රැයකට ගියොත් අපි කොළඹ කොටුවේ ඉඳලා පයින් යන දුරක අපිට ගිහිල්ලා බත් ටිකක් කාලා තේ ටිකක් බීලා පොඩ්ඩක් විවේකයක් කරන් යන්න තැනක් තියෙන්නේ අපේ රටේ නෑනේ. ඉන්දියාව වගේ ලොකු රටකට ඇවිල්ලා මෙහෙම තැනක් තිබීම ගැන සතුටු වෙන්න ඕන හදිස්සියක් වෙලාවක ඕනම දෙයකදී වන්දනා වෙන අය විතරක් නෙවෙයි ඉන්දියාවට දිල්ලියට එන ඕනම කෙනෙකුට පිහිටට තියෙන හදිස්සියට ප්‍රයෝජනයට තියෙන තැන තමයි මෙතන. ලෙඩක් දුකක් හැදුනොත් පාස්පෝර්ට් එකක් නැති වුණොත් කෙනෙක් මැරුණොත් නොඑක් අවශ්‍යතාවයන් වලදී පිහිටන තියෙන එකම තැන. පැය 24ෙම ඕන වෙලාවක විවෘතයි.
දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඉන්ද්‍රප්‍රස්ත නුවරට. ඉන්ද්‍රප්‍රස්ත කියලා කියන්නේ මේ අවුරුදු 3000කට විතර කලින් තිබිච්ච රාජධානියක අගනගරය. එහෙම නැත්නම් අපි දන්න විදිහට මේ තමයි දිල්ලියේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිද්ධ වෙච්ච තැන. බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මේ ಭಾರತයේ බෙදලා තිබුණ කොටස් 16කට. අංගමගද, කාසිකෝසල, වජ්ජි මල්ල, චේති වත්ස, කුරු පංචාල, මච්ච සුරසේන, අස්සක අවන්ති, ගාන්ධාර, කාම්බෝජ කියලා. එතකොට මෙතනින් කුරු රට කියලා කිව්වේ, කුරු ක්ෂේත්‍රය කියලා කිව්වේ දිල්ලිය ප්‍රමුඛ කරගත්තු මේ ප්‍රදේශයට. අදත් කුරු රට කියලා සමහරු හඳුන්වනවා. නමුත් අද මේක හඳුන්වන්නේ දිල්ලිය කියලා. මෙතන වැදගත්කම තමයි බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාස ධම්ම නියම්ගම් වැසියන්ට සතිපට්ඨාන සූත්‍රය දේශනා කරා කියලා පිළිගන්න ස්ථානය. මේක මහා කාලයක් නෑ මේ ස්ථානයේ පටන් අරගෙන, එහෙම නැත්නම් මේ ස්ථානය හොයාගෙන 1960 ගණන් වල තමයි මේ ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් හොයාගන්නේ, සංරක්ෂිත භූමියක් බවට පත් කරන්නේ. එතකොට ලංකාවේ කෙනෙක් හිටියා ඉන්දියාවේ ලංකාවේ මහා කොමසාරිස් විදියට පානබොක්කේ කියන මහත්මයා. ඒ පානබොක්කේ කියන මහත්මයාගේ මැදිහත් වීමෙන් තමයි මේ ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සොයාගන්නේ. ඒක නිසා එදා ඔබ සමහර විට මීට අවුරුදු 5කට 6කට කලින්, එහෙම නැත්නම් කොරෝනා ව්‍යසනයට කලින් ආපු කෙනෙක් ඉන්නවා නම් මේ ස්ථානයේ තිබිච්ච විදිය දැක්කහම අද බුදුම හිතෙනවා. සකස් කරලා තියෙන විදිය දැක්කහම. මෙතන එහෙම පුරාවිද්‍යා භූමියක් කියලා හිතා ගන්නවත් බැරි තැනක්. මෙතන යම්කිසි මේ ගල් පර්වතයක් තිබුණේ. ඔබට දැනටත් දකින්න පුළුවන්. ඒක උඩ තමයි මෙන්න මේ ස්ට්‍රක්චර් එක, එහෙම නැත්නම් මේ අට්ටාලේ ගහලා තියෙන්නේ. ඔබ ඔය වට වෙලා ඉන්න තැන ඔබට පේන්න තියෙන වීදුරු පෙට්ටියක්. ඒ වීදුරු පෙට්ටියෙන් වට කරලා මැද තියෙන්නේ අශෝක යුගයට අයිති අකුරු වලින් යුක්ත පුවරුවක්. ඔය පුවරුවේ තියෙන කාරණා අනුව තමයි මේක කුරු රට, මේක සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිද්ධ වෙච්ච තැන කියලා තහවුරු කරගෙන තියෙනවා. හැබැයි ඔය ඇරෙන්න කිසිම දෙයක් අපිට අද මේ ස්ථානයෙන් දකින්න නැහැ. වඳින්න දෙයක්, පුදන්න දෙයක් අපිට නැහැ. අපිට දකින්න දෙයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මීට කිලෝමීටර් 100ක් විතර එහා ගියපු තැන හර්යානා බෝඩරේ ඔබ හිටියේ ගුර්ගවුන් වල. ඒ කණ්ඩායම. අපි අන්තිම දවසෙත් ඉන්නේ එහෙ. එතකොට මේ හර්යානා බෝඩරේ කිට්ටුවට වෙන්නත් කුරු රට, එහෙම නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු තැන කියලා හොයාගත්තු තැනක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. හැබැයි තාම කවුරුවත් මමත් ගිහිල්ලා නැහැ එතෙන්ට. දැකලා නැහැ. කොහොම නමුත් මේ අශෝක ස්ක්‍රිප්ට් එකෙන්, එහෙම නැත්නම් මේ අශෝක අක්ෂර වලින් අපි දැනට තහවුරු කරගෙන තිනවා මේ ස්ථානයේ තමයි සතිපට්ඨාන සූත්‍රය දේශනා කරපු තැන කියලා. සතිපට්ඨාන සූත්‍ර දේශනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව අතර ප්‍රමුඛතම, එහෙම නැත්නම් විශිෂ්ටතම දේශනාවක් තමයි සතිපට්ඨාන සූත්‍ර දේශනාව කියලා කියන්නේ. සතිපට්ඨාන සූත්‍ර දේශනාව කියන්නේ නිවනට එකම මඟ විදියට තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේක උගන්වන්නේ, දේශනා කරන්නේ. ඉතින් ඒ වැදගත් උතුම් සූත්‍ර දේශනාව සිද්ධ වෙච්ච ස්ථානයේ විදියට අපි මේ ස්ථානය දැකලා අපේ කෘතඥතාවය මේ ස්ථානයේ පුදු කරලා යන එක විතරයි අපිට අද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් වන්දනාමාන කරන්න විදියක් නැහැ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
ගච්ඡාමිචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු සාදු සාදු. සහස්‍ර බුද්ධ අභිවන්දනා 2024 අතිපූජනීය කලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් සිද්ධ කෙරෙන උතුම් වූ දඹදිව් තලයේ වන්දනා කිරීමේ වැඩසටහනේ පළවෙනි දවස තමයි අද. අපි අද උදේ පාන්දරම කොළඹ ඉඳලා මේ ඉන්දියාවේ දිල්ලි ගුවන්තොටුපළ හරහා අපි දිල්ලි නගරයට ඇවිල්ලා ඉන්නේ. දැන් දිල්ලි නගරයේ විශේෂිතම ස්ථානය නරඹන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඒ තමයි දිල්ලි නගරයේ තියෙන වැදගත්ම ගොඩනැගිල්ල අපිට ජාතික කෞතුකාගාරය. ජාතික කෞතුකාගාරය වැදගත් වගේම අපිට අතිශය වැදගත්කමක් තියෙනවා. ඒ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න සජීවීව ළඟට ගිහිල්ලා ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පුළුවන් අති පූජනීය ස්ථානයක් වීම නිසාමයි අපිට බෞද්ධ විදිහට මේ ස්ථානය වැදගත් වෙන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ මේ පැමිණිච්ච පිරිස ජාතික කෞතුකාගාරය ඇතුළට ගිහිල්ලා කපිලවස්තු ධාතුන් වහන්සේලා වන්දනා කරන්න සූදානම් වෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා ඔබට ඒ තොරතුරු කියන්නම්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ දිල්ලි නගරයේ තියෙන විශේෂිතම ස්ථානයකට. මේකට කියන්නේ ජාතික කෞතුකාගාරය කියලා. ඕනම රටක ජාතික කෞතුකාගාරය විශේෂයිනේ. හැබැයි අපිට ලාංකිකයෝ විදියට මේ ජාතික කෞතුකාගාරය විශේෂයි. විශේෂයි කියන එක විතරක් නෙමෙයි අපිට මේක පූජනීය තැනක්. ඒකට හේතුවක් තමයි. ඒ තමයි මෙතන වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේගේ එහෙම නැත්නම් සර්වඥ ධාතුන් වහන්සේලා එහෙම නැත්නම් කපිලවස්තු ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැන. මෙතන තියෙන වැදගත්කම ඊතරම්ම අපිට දැනෙන්නේ ඇයි? කපිලවස්තු ධාතුන් වහන්සේලා කියන්නේ කවුද? ඔබ දන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පස්සේ උන්වහන්සේ කුසිනාරාවේදී මහා පරිනිර්වාණයට පත් වුණාට පස්සේ ධාතුන් වහන්සේලා අරගන්නට රාජ්‍යයන් ගණනාවකින් රජවරු ඇවිල්ලා යුද්ධයක් කරන්න සූදානම් වුණා. නේද? ඒ යුද්ධයක් කරන්න සූදානම් වෙච්ච වෙලාවේදී එතන හිටපු ප්‍රධානතම බ්‍රාහ්මණයෙක් වුණු ද්‍රෝණ මේ සඳහා මැදිහත් වුණා. මැදිහත් වෙලා එතුමා දුන්න මේකට පිළිතුරක්. කවුරුවත් කලබල කරන්න එපා. ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම උත්තමයා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේගේ භස්මාවශේෂ වෙනුවෙන් රණ්ඩු සරුවල් කරගන්න එක යුද්ධ කරන එක කැප නෑ අපිට. ඒක උන්වහන්සේට කරන අගෞරවයක්. ඒක හින්දා මම ධාතුන් වහන්සේලා බෙදා දෙන්නම් කියලා ධාතුන් වහන්සේලා බෙදා දුන්නා. එතකොට ධාතුන් වහන්සේලා බෙදා දෙද්දී අපි අහලා තියෙනවනේ විශාලා මහනුවර ධාතුන් වහන්සේලා ලැබුණා. මගධ රාජ්‍යයේ ධාතුන් වහන්සේලා ලැබුණා. රාම ග්‍රාමයේ ධාතුන් වහන්සේලා
අල්ලකප්පේ බූලියෝ ඒ අයට ධාතුන් වහන්සේලා ලැබුණා. ওই විදිහට ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදලා දුන්නා. එතකොට මේ කොටස් 8 අතර තිබ්බ තැනක් කපිල වස්තුවේ සුගතීන් හට ධාතුන් වහන්සේලා දුන්නා කියලා. කවුද සුගතීන් කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ඥාතීන්ට. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන්ට බෙදා දුන්නු ධාතුන් වහන්සේලා අරගෙන ගිහිල්ලා නීග්‍රෝධාරාම භූමියේ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්නට සකස් කරලා දුන්නු ආරාමයේ තියෙන ස්ථානයේ ගොඩ නැගුව ස්තූපයක්, ධාතු ස්තූපය. අපි ඉන්දියාවේ කපිල වස්තුව බලන්න යනකොට ඒ ස්තූපයේ තිබිච්ච තැනට යනවා. ඒ ස්ථානයේ වන්දනා කරන්න යනවා. අන්න ඒ ස්ථානයේ ගිහිල්ලා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්තූපයක් ගොඩ නැගුවා. මෙන්න මේ ගොඩ නගපු ස්තූපය තුල ඒ අය තැන්පත් කරා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඔවුන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා. අවස්ථා දෙකකදී මේක කැණීම් කරනවා. WC පෙප්පේ කියන මහත්මයා මේ ඉන්දියාව ඉංග්‍රීසියන්ගේ කොලනියක් විදිහට තියෙන කාලේදී WC පෙප්පේ කියන පුරාවිද්‍යාඥයා මේ රටේ කාලයක් ආණ්ඩුකාරයෙක් විදිහට වැඩ කරා. ඒ වැඩ කරන කාලෙදී එයා කැණීමක් කරන 1800 ගණන් වල. ඒ කැණීම කරාදී තමයි පළවෙනියටම එතුමාට හම්බ වෙන්නේ ධාතුන් වහන්සේලා සහිත මංජුසාව. ඒ මංජුසාවේ වහලා තිබිච්ච ගල් පියනේ බ්‍රාහ්මී අක්ෂර වලින් ලියලා තිනව වාක්‍යයක්. ඊයම් සලිල නිදනේ බුදස භගවතේ සුගතිපතිනාම් සපුදතලනාම් කියලා. මොකද්ද මේකේ තේරුම? බුදුරජාණන් වහන්සේගේ සුගතීන් හට එහෙම නැත්නම් ඥාතීන් හට ලබා දුන්නු භස්මාවශේෂයි කියලා තමයි ඒක ගහලා තියෙන්නේ. ඒකේ කොටලා තියෙන්නේ. ඒ අභිලේඛනයේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ලෝකේ හම්බ වෙච්ච පුරාණතම විශිෂ්ටතම අභිලේඛනයක් තමයි ඒ කපිල වස්තුවෙන් ලැබිච්ච ඒ ශිලාලේඛනය එහෙම නැත්නම් අභිලේඛනය. එතකොට මෙන්න මේක හරහා හරියටම නිශ්චය කරගන්නවා මේ කපිල වස්තුවේ වැඩ ඉන්නේ. එහෙම නැත්නම් මේ අපි හොයාගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන. මේකට පොඩි කතාවක් තියෙනවා. ඒ කොහොමද? පෙප්පේ මහත්තයාට මේ ධාතුන් වහන්සේලා හම්බුනහම කවුරුවත් දන්නේ නැහැ මොකද්ද මේ තිවෙන්නේ කියලා. මොනවද මේ අකුරු කියලා දන්නේ නැහැ. පෙප්පේ මහත්තයා මොකද්ද කරන්නේ? මේ ටික අරගෙන යනවා එංගලන්තෙට. එංගලන්තෙට අරගෙන ගියාට පස්සේ මෙතුමාට හම්බ වෙන ඕනේ අර ලේඛනේ. එහෙම නැත්නම් අර පුවරුව. එතුමා ඒක සටහන් කරනවා. සටහන් කරලා මේක ගැන දන්නවා කියන එතුමාගේ යාළුවෙක් හිටියා ලංකාවේ. උන්වහන්සේගේ නම හාමුදුරු නමක් වස්කඩුවේ සිරි සුභූති හාමුදුරුවෝ. අහලා තියෙනවනේ? ඒ හාමුදුරුවෝ මේ ප්‍රාචීන භාෂාවන් පිළිබඳව පුරා විද්‍යාව පිළිබඳව හොඳ වියතෙක්. ඉතින් උන්වහන්සේට අරයා මේක සටහන් කරලා යනවා ලියුමක්. My dear friend කියලා ලියලා මෙන්න මෙහෙම එකක් මට හම්බ වුණා. මෙන්න මේක ඔබට පුළුවන් නම් මට මේකේ තේරුම කියලා දෙන්න කියලා. අන්න මං මුලින්ම කිව්ව නේද වාක්‍යයක්. ඊයම් සලිල නිදානේ බුදුස භගවතේ සුගතිපතිනාම් සපුදතරනාම් කියන එක. මේක හාමුදුරුවෝ කියලා ලියුමක ලියලා නැවත යවනවා පෙප්පේ මහත්තයාට. දැන් මේ දවසින් දෙකෙන් වෙන වැඩක් නෙමෙයි. ඉස්සර ලියුමක් එන්න සමහරවිට මාසයක් එකමාරක් යනවනේ නැවේනේ ලියුම් එන්නේ. මෙහෙම ආපු ලියුම නැවත ගියාට පස්සේ පෙප්පේ මහත්තයාටත් සන්තෝෂයි. වැඩේ දැනගත්තනේ මොනවද මේ තියෙන්නේ කියලා. එයාගේ සැකයක් දුරු වුණා. ඊට පස්සේ ආපහු ලියුමක් ලියලා දෙනවා. බොහොම ස්තුතියි. ඉතින් ඔයාට මගෙන් මොනවද ඕන? ආපහු ආමුදුරුව ලියුමක් එවනවා මෙයාට උත්තරයක්. මුකුත් එපා මට ඕන ලැබිච්ච ධාතුන් වහන්සේලා කොටස් 2-3ක් එවන්න කියලා. ඒකට පිළිතුරක් විදියට නැවත ලියුමක් එවනවා. ධාතුන් වහන්සේලා ලියුම් කවර එක දාලා කොහාටද? වස්කඩුවේ සිරි සුභූති හාමුදුරන්. එතකොට මේ ධාතුන් වහන්සේලා ජවහර්ලාල් නේරුතුමා ඉන්දියාවට අරගන්න කලින් පෙප්පේ මහත්තයාගෙන් මුලින්ම ලැබුණේ ලංකාවට. අදත් ඔබ දැකලා ඇති නිසක සිරි සර්වඥ ධාතු වන්දනා කියලා ටීවී channel එකකින් කරනවා නේද ධාතු වන්දනාව. ඒ වන්දනා කරන්නේ මේ කපිලවස්තු ධාතුන් වහන්සේලාගෙන් ලැබිච්ච කොටසක්. ඒ විතරක් නෙමෙයි. මේක නැවත සැරයක් ඉන්දියා පුරාවිද්‍යාඥයෝ කැණීම් කරන්න පටන් ගන්නවා. ඒ කැණීම් කරනකොට KM සිරිවාස්තව කියන මහත්තයා මේක හාරගෙන යන හීනයක් දැක්ලා යන්නේ මේකට. ඒක නිකන් අර මිතිකල් කතාවක්. ඒ හරහා හොයාගන්න තවත් කාස්කට් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් තවත් ධාතු මංජුසා දෙකක් හම්බ වෙනවා. ඒවයි තිබිලා ධාතු කොටස් 22ක් හම්බ වෙනවා. එතකොට මේවා බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ දැන් ධාතුන් වහන්සේලා බෙදී ගියපු විදිය කියනවනේ.
එතකොට අර උන් වීසෝ චතුරෝ දාට අක්කකා ද්වේෂ සත්තිමා කියලා නේද ධාතුන් වහන්සේලා බෙදිලා යනවා කොටස් විදියට. සතර දළදා වහන්සේලා ග්‍රීවා ධාතුන් වහන්සේ නේද? එතකොට ලලාට ධාතුන් වහන්සේ මේ විදියට ධාතුන් වහන්සේලා වෙන වෙනම බෙදලා යනවා. මේ ඔක්කොම අර පොඩි ධාතුන් වහන්සේලා විදියට මහා ධාතුන් වහන්සේලා මජ්ක්‍ධිමා නේද? මහන්තා එහෙම නැත්නම් ලොකු කොටස් විදියට මධ්‍යම ප්‍රමාණයේ කොටස් විදියට ඊට පස්සේ කුද්ධිකා එහෙම නැත්නම් කුඩු වෙච්ච පොඩි මේ හාල්ලට එහෙම නැත්නම් මුං පියලි වගේ විදියට බෙදිලා යනවා ධාතුන්. මේ ඔක්කොම එකතු ගත්තාම නැලි ගණනක් තිබ්බා කියලා අපි ධාතුන් වහන්සේලා වන්දනා කරන අපේ සායනාසේ ගාතාව කියවයි. එතකොට මෙන්න මේ ධාතුන් වහන්සේලා අර ලංකාවට යනවා කොටස් කීපයක්. ඒක අදටත් ලංකාවේ තියෙනවා. මේ කෞතුකාගාරයේ තැන්පත් කරන ධාතුන් වහන්සේලා අර කොටස් 22ත් එක්කම ධාතුන් වහන්සේලා අපිට දකින්න මේ කෞතුකාගාරේ තියෙනවා. විශේෂත්වය කියන්නේ ඔබට මතක ඇති 1970 ගණන් වලදී තමයි පළවෙනි වතාවට කපිලවස්තු ධාතුන් වහන්සේලා ලංකාවට අරගෙන යන්නේ. වැඳපු කෙනෙක් ඉන්නවද මෙතන කපිලවස්තු ධාතුන් වහන්සේලා 70 ගණන් වල? කවුරුවත් නැහැ. මමත් ඉපදිලා නැහනේ. ඒ කියන්නේ මම වැන්දෙත් නැහැ. ඒ වැඳපු අය අතරේ මං එක්ක මේ දඹදිව වඳින්න ආපු ඕන තරම් අය ඉන්නවා. ඒ අය කියන වැඳපු විදිය. ධාතුන් වහන්සේලා ළඟට ගියා විතරයි ධාතුන් වහන්සේලා දැක්කේ නැහැ වීසි වුණා වගේ කියලා. ඒ කියන්නේ ඒ තරමට සෙනගක් ඉන්නවා. දවස් 2ක් 3ක් නිදි මරාගෙන පොලිමේ හිටිය බලන්න. හැබැයි ධාතුන් වහන්සේලා වඳින්න බැරුණා ළඟින් ගියා. ඊට පස්සේ තවත් 1970 ගණන් වලින් පස්සේ 80 ගණන් වලත් ආපහු ධාතුන් වහන්සේලා 90 ගණන් වල ආපහු ධාතුන් වහන්සේලා ගෙන්නනවා. කොහොම හරි මේ වෙදි 4 වතාවක් මේ කපිලවස්තු ධාතුන් වහන්සේලා ලංකාවට වඩම්මලා තියෙනවා. මේ මෑතකදීත් මානෙල්වත්ත පන්සලේ මට මතකයි. මෑතක කියන්නේ මේ කොරෝනා වසංගතයට කලින් නේද? ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරා. ඒ හැම වතාවකම ඔබ දැක්කේ පුංචි සුදු පාට පීඨිකාවක කහ පාට පෙට්ටියක් වගේ එකක උඩ සුදු පාට පීඨිකාවක හතර පැත්තේ තැන්පත් කරපු ධාතුන් වහන්සේලා කොටස් 4ක් විතරයි. ඒකත් දකින්න පුදුමාකාර අමාරුවක් තිබ්බේ. බලන්න හිටියා, පොලිමේ හිටියා, හරියට දැක්කේ නෑ, වඳින්න බැරි වුණා. මෙන්න ඔබට ලැබිච්ච chance එක. අද ගිහිල්ලා ධාතුන් වහන්සේලා මෙහෙම බලලා මේ ළඟට ගිහිල්ලා හොඳටම දැක්කේ නෑ කියන්න බෑ. හොඳටම බලා ගන්න පුළුවන්. ළඟටම ගිහිල්ලා වඳින්න පුළුවන්. ඒකයි මේ ගමනේ අද පළවෙනි දවසේ අමාරුවක් තිබ්බට අමතක නොවන දවසක් වෙන්නේ. 78 දී වඳින්න බැරි වුණා. ඊට පස්සේ 3 වතාවක්ම ලංකාවට ඇවිල්ලත් වඳින්න බැරි වුණා. ධාතුන් වහන්සේලා කොච්චර මිනිස්සු බලාපොරොත්තුෙන් මේ ඉන්නේ නැද්ද ධාතුන් වහන්සේලා වඳින්න. ඔබට මේ ලැබිච්ච chance එක එහෙම නැත්නම් මේ ලැබිච්ච අවස්ථාව මිල කරන්න බෑ. ඒ අවස්ථාව ලබා ගන්න තමයි දැන් අපි යන්නේ.
සහස්‍රා බුද්ධ අභිවන්දනා 2024 වැඩසටහනේ අපේ දෙවෙනි දවස ගමන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඊයේ අපි කටුනායක ගුවන්තොටුපළින් දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඇවිල්ලා කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කරලා දිල්ලියේ අපි පින් පුරවාගෙන අග්‍රා නගරයේ රාත්‍රිය ගත කරන්නට ආවා. අග්‍රා නගරයේ අපේ රාත්‍රිය ගත කරපු ක්ලාක් සිරාස් කියන තරුපන්තියේ හොටෙල් එක තමයි මේ ඔබ දකින්නේ. එතකොට අපි මෙතන බොහොම සුවසේ සැතපීලා අද සවැත් නුවර බලා ලෞතර බුදුරජාණන් වහන්සේ 19 වසක් උවස් කාල ගත කරපු උතුම් වූ පුණ්‍ය භූමිය වන්දනා කරන්න යන සූදානම් වෙන්නේ. අපි රාත්‍රී දෙකක් ගත කරනවා සවැත් නුවර. ඉතින් ඔබට මේ දවස් දෙක තුල එහෙම නැත්නම් අද හවස සහ හෙට දවස පුරාම සවැත් නුවර උතුම් වූ බුද්ධ භූමිය තුල ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා, ඒ වගේම සවැත් නුවර ජේතවනාරාම පුණ්‍ය භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත ස්ථාන පිළිබඳව දැක ගන්නට හොඳ අවබෝධයක් ලබා ගන්නට අවස්ථාව උදා වෙනවා. අපි සවැත් නුවරට ගිහිල්ලා ජේතවනාරාම පුණ්‍ය භූමියේදී මුණ ගැහෙමු. අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංඝිස්තිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ වච්චත්තං වේදිතබ්බෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අත්ථ පුරිස පුක්ඛලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං. අපි දැන් යන්නේ UP වල ප්‍රධානතම නගරය වෙච්ච ලක්නව් නගරය බලන්න. ලක්නව් වලට කිලෝමීටර් 328ක් තියෙන මේ අග්‍රා නගරේ ඉඳලා අපි ලක්නව් අග්‍රා එක්ස්ප්‍රස් වේ එක පාවිච්චි කරලා තමයි හට යන්නේ. ඒ යන වෙලාව සාමාන්‍ය පැය 4ක වගේ ගමනක් තියෙනවා.
සහස්‍රා පින් පුරන්නට සහස්රා අභිවන්දනා විමසීම් 011227 9944 070 66 446 හෝ 0261 434 825 866